ඉතින් ඔන්න මම දැන් බයික් එකේ ආවා මොනා සාපා කියන තැනට. ඉතින් මෙතනත් ගොඩක් ප්‍රසිද්ධ තැනක් තමයි මේ සාපාවල ඔයාලා ට්‍රැවල් කරන්න එනවා නම් අනිවාර්යෙන් එන්න ඕන ප්ලේස් එකක්. ඉතින් මෙතන තමයි ඔයාලා දැකලා ඇති අන්න අර කූරු දෙකක් තියෙනවලු. ඉතින් මේ තැන ෆොටෝස් එහෙම ගහලා තියෙන සමහර TikTok වීඩියෝස් වල එහෙම දැකලා ඇති ගොඩක් ප්‍රසිද්ධ ප්ලේස් එකක් මෙතන. ඉතින් මෙතන මේ ෆොටෝස් ගන්න තමයි දැන් අර පේන තුවාලට ගොඩක් පොලිම ඉන්නේ මේ ෆොටෝස් ගන්න. ඉතින් ෆොටෝස් එකක් ගන්න අපිට ෆොටෝ එකක් ගන්නවා කියන්නේ හරිම අමාරුයි. ඉතින් මේ මෙතන තියෙනවා ඒගොල්ලොන්ගේ මේ හරියේ වෙනම ෆොටෝ ගන්න තැනක්. ඉතින් අතන වලට පේන ඇති ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඔයාලගේ ෆොටෝ අරන් දෙනවා අතන්න ගිහිල්ලා. වගේම ඩ්‍රෝන් ෂොට් එකක් උනත් ඔයාලට අරගන්න පුළුවන්. ඒගොල්ලොන්ට කියලා. හැබැයි ඉතින් ඒවට ගෙවන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති ඒ ෆොටෝස් ගන්න ප්ලේස් එක. ඉතින් මෙතන සෑහෙන ප්‍රසිද්ධයි TikTok වීඩියෝ ඒ වගේ Instagram Facebook දාන්න ගොඩක් දෙනෙක් මේ පොලිම ගහලා ඉන්නේ සෑහෙන. ඉතින් අතනින් තමයි ඔයාලට ෆොටෝ එකක් ගන්න ඕන නම් මෙතන ඉන්න ඇති කියලා අරගන්න පුළුවන්. හරි ලස්සනට. තව තැනක් තමයි ඔයාලට පේන ඇති අර පල්ලේ තියෙන අත. ඔය අතත් ගොඩක් ප්‍රසිද්ධ තැනක් තමයි ෆොටෝස් වලට TikTok වලට කට්ටිය ෂූට් කරන ප්ලේස් එකක්. අනිත් එක තමයි මෙන්න මේ පියානෝ එක. මෙන්න මේ පියානෝ එක ඔයාලා දැකලා ඇති ගොඩක් දෙනෙක් ෆොටෝස් එහෙම තියෙනවා Facebook වල එහෙම. ඉතින් මේකේ තියෙන්නේ වියට්නාම් වල සාපා කියන ලොකේෂන් එකේ මොනා සාපා කියන ප්ලේස් එකේ. මෙතන මේ ප්ලේස් එක ගොඩක්ම හොඳයි කියලා තියෙන්නේ මේ මොනා සාපා කියන ප්ලේස් එක ගොඩක් හොඳයි කියලා කියන්නේ. ඉතින් මෙතනදී උදේ 7ත් උදේ 9ත් අතර આવොත් ඔයාලට පුළුවන් ඉර පායනවා බලන්න පුළුවන් හරි ලස්සනට. මොකද අර කඳු වැටියත් එක්ක පේන්නේ ඒක. ඉතින් හවස දැන් මං ඇවිල්ලා ඉන්න වෙලාවට 6ත් 5මාරත් 7ත් වගේ වෙනකොට આવොත් එහෙම ඔයාලට පුළුවන් ඉර බහිනවා බලන්න අර පැත්තෙන්. ඉතින් ඒ view එක ඒ vibe එක ගන්න පුළුවන් මෙතනදී. මේ මොනා සාපා කියන ලොකේෂන් එක. ඉතින් හරිම ලස්සනයි මෙතන. මෙතන සීතල අඩුයි ඇත්තටම. අර හෙට වඩා සීතල අඩුයි මෙතන. ඉතින් මෙතන ඔයාලට වෙනද මේ ඔයනස්ලාව ෆොටෝස් ගන්න කන්නඩියක් හයි කරලා තියෙනවා. ඉතින් මෙතනදී ලස්සන තමන්ට ෆොටෝ එකක් අරගන්න පුළුවන්. මිරර් එකක් ඉස්සරහා. ඊට පස්සේ අර තියෙන මුවාව පේනවා හරි ලස්සනට. එතකොට ඔයාම තියෙන ෆොටෝ එකක් ගත්තී. ඉතින් මේ මොකද්ද කියලා සංගීත භාණ්ඩ මම දන්නේ නැහැ. මට හම්බුණා. හැබැයි මේ මම දැන් චයිනීස් වලින් මොකක් හරි මේ එකක් වෙන්නේ නැති මේක. ලස්සනයි. එකත් ප්ලේ කරලා දැන් යන්න හදන්නේ මම පොඩ්ඩක් පල්ලට. රයිට්. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේන ඇති මෙන්න වගේ බ්‍රිජ් එකක් තියෙනවා. ඉතින් බ්‍රිජ් එකේ කපල් එකක් එම આવොත් එහෙම අර පැත්තෙන් තව එක්කෙට යන්න පුළුවන්. අර පැත්තෙන් තව එක්කෙන් ළඟින්න පුළුවන්. ඊට පස්සේ ලස්සන ෆොටෝ එකක් මෙතන කැප්චර් කරගන්න පුළුවන් අර වගේ. ඉතින් මේ වෙලාවේ නියමයි මොකද සන් ඩවුන් එකත් අර පැත්තෙන් සිද්ධ වෙනවා. ඉතින් මාරම ලස්සනයි මේ වෙලාවේ මේ ලොකේෂන් එක. දැන් වෙලාව හරියටම 5:50යි. 5:50ට තමයි ඉතින් මෙතන ලස්සන. ඒ නිසා මම ටක් ගාලා මෙතෙන්ට ආවේ අර ලොකේෂන් එකේ ඉඳලා. ඉතින් මේ ටිකේ ෆොටෝස් ගන්න තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් අර ෆේමස් ප්ලේස් ටික මම ඔයාලට පෙන්නුවා වගේ අර අත තියෙනවා මෙහෙම කරන් ඉන්න අත. ඉඳන් ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේම අර කණු දෙක මම පෙන්නුවා ඔයාලට. ඉතින් මේ වෙලාව හරිම බිසි මේ වෙලාවේ ෆොටෝ ගන්න. කට්ටිය අර පේන දිනේ පොලිම ලොකු පොලිමක් තියෙනවා මේ වෙලාවේ. ෆොටෝ එකක් ෂූට් කරගන්න කට්ටිය හරිම අමාරුයි. බලමු තව ඉස්සරහට තිබුණා පොඩි දේවල් කීපයක් ෆොටෝස් කරන්න. යම් බලමු අපි ඉස්සරහට ගිහින්. මෙන්න මේ විදිහට තමයි මම ඔයාලට පෙන්නන්න. ඉර බහිනකොට මෙතන තියෙන view එක කොහොමද කියලා. ඔයාලට පේන ඇති අර ඉර බහින අන්න අතනේ තමයි ඉර බහගෙන යන්නේ. ඒතර ඔය වගේ
අතනින් ඇවිල්ලා අන්න අතනට තමයි මම ඉස්සල්ලාම ගියේ. අර වල ලයිට් එකක් පේනවද දන්නේ නැහැ. ඔන්න ඔතනට තමයි මම ඉස්සල්ලාම ගියේ අර කේබල් කාර් වලින්. ඉතින් මේක තමයි view එක. ඉර බහිනකොට මොආනා සාපාවල අපිට බලන්න පුළුවන්. ඉතින් අර වටේටම තියෙන කඳු දැන් වෙලාව හරියටම හවස 6යි. ඉතින් හවස 6ට මෙතන මාරම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඒ හුළඟ, ඒ සීතල, අර වටපිටාවේ තියෙන කඳු. ඉතින් මේ අතන ඉඳන් අන්න ඉර බහගෙන යනවා අර පැත්තෙන්. ඉතින් එතනින් බහගෙන යද්දි ඔය දිගටම තියෙන්නේ ලස්සන කඳු පියලියක් තියෙන්නේ. ඉතින් පෘථිවියේ තවත් ලස්සන තැනක් තමයි වියට්නාම් වල මේ සාපා කියන ලොකේෂන් එක. ඔයාලට පේන ඇති හරිම ලස්සනයි. ඒ වලට පේන ඇති මම සමනලෙක් වගේ වෙලා සමනලෙක් නෑ සමනලෙක් නෙමෙයි. මේ ෆොටෝස් ගන්න අපේ තියෙන සමනලෙක් තටු දෙක. ඉතින් එතනට මම ගිහිල්ලා මේ විදිහට ඉතල තියෙන අපිට ටිකක් ඩේන්ජරස් මේ පල්ලේ කිසිම කවර් එකක් නැහැ. සේෆ්ටි අතින් නම් ටිකක් අවුල් වැඩි. ඉතින් මෙන්න මෙහෙම ඉඳගෙන ලස්සනට ෆොටෝස් වල කැප්චර් කරගන්න පුළුවන්. සාපා මොනාවල. ඉතින් මෙතනින් මම හිතන්නේ මේ අපිට ෆොටෝස් ගන්න ඉවරයි. අපි ඉස්සරහට ගිහලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. දැන් ඉතින් ඉර බැහැගෙන යන වෙලාව අර පැත්තෙන් ඉර ලස්සනට බැහැගෙන යනවා. ඉතින් අද දවසේ මගේ දවස අවසන් කරන්න කියලා තමයි මම හිතුවේ. ඉතින් හෙට දවසේ ආය යන්න ඕනේ කැට් විලේජ් කියන ලොකේෂන් එකට. ඉතින් එතන තියෙනවා රෝල කෝස්ට් වගේම අර වියට්නාම් මේ සංස්කෘතියට අදාළ ඇඳුම් වියට්නාම් කට්ටිය දාන තොප්පි එහෙම දාන අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් හෙට මගේ ප්ලෑන් එක තියෙන්නේ ඒ පැත්තට යන්න. දැන් ඉතින් මගේ දවස මෙතනින් අවසන් කරනවා. දැන් ඉතින් මගේ හොටෙල් එකට යන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ හොටෙල් එක මම මෙතන හරිම ළඟයි. ඉතින් විනාඩි 15ක් විතර යන්නේ ආයෙ බයික් එකක් අරගෙන යන්න. දැන් මම මගේ හොටෙල් එකට යන්න තමයි try කරන්නේ. මොආනා සාපාවල ඉඳලා දැන් මගේ අද දවසේ ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් මොආනා සාපාවල දැන් මම ආපහු බයික් එකක් අරගෙන මම නෙමෙයි බයික් එකක් හයර් කරගෙන එයත් එක්ක මගේ හොටෙල් එකට යනවා. ගිහිල්ලා අද දවස් මම නිමා ගන්න තමයි ඉන්නේ. අද පුළුවන් වුණොත් රැ වෙලා පොඩි නයිට් වෝක් එකක් දාන්න ඕනේ. හොටෙල් එක වටේ තියෙන ටවුන් එකක් තියෙනවා අතරම. ඒ ටවුන් එක වටේට. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. අද දවස මගේ අවසන් කරන්න තමයි යන්නේ මම. වීඩියෝ එක බලුවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. සාපා වලට එන්න try එකක් දෙන්න. කොහොමද වියට්නාම් වලට travel එකක් එන්න හරිම ලේසි. මම වීඩියෝ එකක් දාන්නම් ඔයාලට කොහොමද ඔන්ලයින් වීසා එකක් අරගන්නේ සහ මෙහි වියදම් වෙන්නේ කොහොමද ටිකට් ප්‍රයිස් අනම්මනම් ඒ විස්තර අනුව. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ලයික් එකක් කරන්න, කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම bye. good night.